යාළුවනේ මම අද ඔයාලට පෙන්නනවා සුන්දර දෙපිරෑව. හරිද? මේ වෙවෙන් කුරු ගණනාවක් කරනවා. ඒ වගේ ගොඩාක් අය ජීවත් වෙන මේ අපේ දෙපිරේ. හරිද? දෙපිරේ ටවුන් එකක් මම ඔයාලට පෙන්නන්න. තියෙන්නේ දෙපිරෑව. හරිද? මේකේ බලන්න කොච්චර ලස්සනද කියලා. ලොකු ඒවා. මේ තියෙන්නේ ඒ වේව. ඔක තමයි දෙපිරෑව. මේ දෙපිරෑවෙන් කරනවා ගොවියෝ ඉන්න ගොවියෝ. හරිද? ඒ ගොවියෝ කරනවා කුඹුරු. එතනින් එහා පැත්තෙම තියෙන්නේ ඒක. යකෝ පෙන්නන්න. යාළුවනේ මේ තියෙන්නේ දොර කියලා තමයි අපි මේකට කියන්නේ. මේ තියෙන්නේ මේ තියෙන්නේ දොරට වතුර එන දැන්. ඔය තනකොළ තියෙන්නේ. ඕකට යටින් වතුර එන්නේ. මෙතනින් එහා පැත්තට තමයි වතුර යන්නේ. හරිද? මේ තමයි ඔක්කොම වෙන්නේ. ඒ දොරේ වතුර මෙතනින් තමයි කුඹුරු යායට දෙන්නේ. බලන්න කොච්චර සුන්දරද කියලා. මම හැබැයි පෙන්නන්නම්කෝ. මෙන්න මෙතනින් තමයි යාළුවනේ වතුර එළියට එන්නේ. මෙතන මාළු එහෙමත් ඉන්නවා බලමු. ඔය ඉන්නේ එයාලා. මාළු වැඩිපුරම පෙතිය තමයි ඉන්නේ. ඔය ඉන්නේ. කට්ටිය තමයි ඉන්නේ. හරිද? අතන උඩහට ටිකක් ඉන්නවා. මම ඔයාලට ඒක වෙලාවක පෙන්නන්න. මෙතනින් මේක දිගේ මෙතනින් ඔහොම යනවා වතුර. මෙතනින් වතුර ගිහිල්ලා තමයි මේ කුඹුරු වලට බෙදන්නේ. ඒ වයින් කරන කුඹුරු තමයි තියෙන්නේ. බලන්න ලස්සන. යංකෝ හිත නිදහස් වෙන්න පොට් එකක් පෙන්න. ඔන්න යාළුවනේ. බලන්න කොච්චර සුන්දරද කියලා. නිදහස්. මේ වගේ නිදහසේ ඉන්න දෙපරෑවට එන්න මාව අමතන්න. අනිවාර්යෙන් මේ වගේ තැන්වලට මම ඔයාලා එක්කන් යනවා. කිසිදු අය කිරීමක් කරන්නේ සතුටින් එක්කන් යනවා. සතුටින් ඉන්න ඕන කවුරුත්. දුකින් ඉන්න හොඳ නැහැ. ප්‍රශ්න ඔච්චර තිබුණා මේ ප්‍රශ්න ගණන් ගන්න හොඳ නැහැ. ප්‍රශ්න වලට විසඳුම් හොයන්න